Hi guys, ඉතින් අද අපි බලන්න යන්නේ වීඩියෝ එඩිටින් software එකක් ගැන. මේක offline. මේකේ watermark වදින්නෙත් නෑ. මේක PC එකකින් run කරන්න පුළුවන්. phone එකෙන් app එකක් විදියට ඕගොල්ලොන්ට run කරන්න පුළුවන්. ඉතින් CapCut use කරන්න බැරි පොඩි PC වලට මේක download කරලා මේක හොඳට run කරන්න පුළුවන්. මේකේ watermark වදින්නේ නැහැ. CapCut එකේ පොඩි watermark එකක් වදිලා. ඉතින් CapCut එකේ මේ ඒක offline උත් නෙමෙයි ඒක online. ඉතින් CapCut එකේ තරම්ම හොඳ නැති වුණත් මේකේ වීඩියෝ හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. YouTube එකට දාන්න වීඩියෝ හදන්න පුළුවන්. මේකේ නම UCut. මේක UCut video editor. මේක ඔයාලට Play Store එකට ගිහලා UCut කියලා ගහලා මේක download කරන්න පුළුවන්. මේකේ AI feature එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ plus mark එක click කරලා new project කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ පෙන්නනවා. යට යද්දී මේක ගන්නවා. එතකොට මේක තමයි රැප් එකක් ඉතින් සුරාගේ රැප් එකක් මේ දා තෝරගත්තේ 4 එක කොලනියගම රැප් සුරාගේ රැප් එක මේක එඩිට් කරලා බලමු. මේ තියෙන්නේ මේකෙන් features මම කියාගෙන යන්නම්. මේක ඔය ෂෝට් කරන්න පුළුවන්. දැන් අපි මෙතෙන්ට ෂෝට් කරමු. ඕකේ. ඔන්න පොඩ්ඩක් ෂෝට් කරා. ඔන්න දැන් ෂෝට් වුණා. ඔය දැක්කද එතනින් ඔයා චාරේ කියන්නේ ෂෝට් කරන්න පුළුවන්. ඊට පස්සේ මියුසික් එකක් ඇඩ් කරන්න පුළුවන්. එයාලගේ මියුසික් තියෙනවා. my music කියලා එකක් තියෙනවා. කියන්නේ ඔයාලගේ මියුසික් ඇඩ් කරන්න පුළුවන්. මෙතන මේ favorite කියලා මොකුත් නැහැ. ඊට පස්සේ popping කියලා එකක් තියෙනවා. popular කියලා තියෙනවා. bright කියලා එකක් තියෙනවා. kids කියලා එකක් තියෙනවා. horror කියලා එකක් තියෙනවා. travel කියලා එකක් තියෙනවා. ඒ වගේ love urban ගොඩක් දේවල් තියෙනවා. තව මේ එක song track තියෙනවා. ඔයගොල්ලොන්ට ඒවා ගන්න පුළුවන්. තව ෆිල්ටර්. ඒ කියන්නේ ඔයාලට දාන්න පුළුවන් ෆිල්ටර් ඔය බ්‍රයිට් දැම්ම ඔය ස්ටෝරි දැම්ම. මේවා ප්‍රෝ version මේවා ගන්න නම් සුළු මුදලක් ගෙවන්න ඕනේ. මෙමු එක දාලා බලමු. මේක හොඳයි. මේක දාලා තියමු බලන්න. දැන් black and white scene එකක් තමයි මේකෙන් එන්නේ. effect එකට ගිහිල්ලා බලමු. effect එකට කියන්නේ අපි ඕන දැනින් timeline එක නවත්තලා මේ pro කියලා නේද නැතුව මේකක් දැම්මොත් ඉතින් long press කරන්න ඕනේ. ඉතින් කැමති දුරක් දාගන්න පුළුවන්. අපි මෙතෙන්ට දාගෙන බලමු. මම පෙන්වන්න ඕනේ ඉඳ දාගත්තේ. තව එකක් දාගෙන බලමු අගට. නෑ මුල හරියට දාගෙන බලමු. මොකද්ද දාන්නේ? මේක දාමු. long press කරන් ඉන්න. හරි දැන් බලමු. දැක්කනේ හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ටෙක්ස්ට් කියන එකට යමු. ඔයාලට මෙතන කැමති ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතන ගහනවා සුරා රැප් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆොන්ට්. එක ෆොන්ට් ඔය තියෙන්නේ. ඔය එක ෆොන්ට් තියෙනවා. මම මේක ඇඩ් කරගන්නවා. ඊට කලර් එකට ඔය දෙන්න පුළුවන්. අපි මේක දීලා බලමු. කැමති කලර් එකකින් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කැමති කලර් එකකින් දෙන්න පුළුවන්. කැමති කලර් එකකින් දෙන්න පුළුවන්. ඔය ඇනිමේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය මේක දීලා බලමු. කැමති විදියට මේවා කරන්න පුළුවන්. මේක offline ඇනිමේට් කරන්න පුළුවන්. delete කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි යමු ස්ටිකර් එකට. මේක ස්ටිකර් එකේ මේ emoji තියෙනවා. ඒ කියන්නේ emoji add කරන්න පුළුවන්. මේක ඇඩ් කරලා බලමු. ඒක ඉතින් ඇඩ් කරන්න නේද වෙන දැනකට ඇඩ් කරලා බලමු. නැත්නම් අරක වෙන්නේ නැහැ. මෙතනින් timeline එකේ තියෙනවා. ඊට පස්සේ ඇඩ් කරලා බලමු කලින් දාපු emoji. ස්ටිකර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා හැබැයි මෙහෙමයි offline ගියොත් ඔයාලා
ඔයාලා ඔෆ්ලයින් කරොත් මෙව ඇඩ් කරන්න බෑ. ඒ කියන්නේ ඔය ඉමෝජි එක ඇඩ් කරන්න, ස්ටිකර් ඇඩ් කරන්න බෑ. ඔයාලා ළඟ තියෙන ස්ටිකර් විතර ඇඩ් කරන්න පුළුවන්. අනිත් ඕන දෙයක් ටෙක්ස්ට් ඇඩ් කරන්න එහෙම පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතින් ඔයාලට ඕන වීඩියෝ එකක් අපි රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. තව මෙතන මේ ස්පීඩ් එකත් පුළුවන්. ස්පීඩ් එක මේ 2x 4x 8x 6x දක්වා වෙනස් කරගන්න පුළුවන්. තව එතකොට මේ ස්ලෝ මෝෂන් කරද්දී නම් 0.2යි තමයි පුළුවන්. අපි නිකන් ඒක දාගෙන බලමු නිකන්. දැක්කනි ස්පීඩ් එක එහෙම තමයි ගොඩක් ස්ලෝ මෝෂන් එනවා. අපි දැන් 32x වගේ දාලා බලමු. නිකන් දාලා බලමු. වීඩියෝ එක මෙච්චරයි දින්නේ. ඔය දැක්කා. 1x ම දාලා තියෙනවා. ඊට පස්සේ මේන ඉතින් HD තමයි තියන්න ඕනේ. ඒ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් Pro version එකේ දාලා වෙනස් කරන්න පුළුවන්. මේ කැප්ටන් ඒවා ඕනෙත් නැහැ. ඒවත් ඉතින් අවශ්‍යම දේවල් නෙමෙයි. ඒවා ඉතින් කැප් කට් එකේ ගන්නත් බෑ. ඒ කියන්නේ මෙතන දැන් මේ අපි රීසයිස් කරගන්න පුළුවන්. මේ TikTok එකේ 9යි 16, ඒතකොට YouTube එකේ 16යි 9. මේ ඔරිජිනල් තියෙන එක කියන්නේ YouTube short එක, Instagram එකේ 4.5 එහෙම තියෙනවා. තව එකේ sizes ගොඩක් තියෙනවා මෙතන. ඒකෙම තව තියෙනවා මේ color කියලා. ඒ කියන්නේ ඔය වටේ frame එකත් color වෙනවා. අම නිකම්ම තියෙනවා frame එකට background එකක් add කරගන්න පුළුවන් කැමති එක. ඔය දැක්කා. background එකක් add කරගන්න පුළුවන්. අපේ background photo add කරගන්න පුළුවන්. මේක add කරගත්තා. තියෙනවා. ඉතින් මේක රෙකෝඩ් කරන්න පුළුවන්. වොලියුම් ඉතින් 100 ගාන වැඩි කරන්න ඕනේ. ඔය වැඩිම කරලා තියමු. වොලියුම් රොටේට් කරන්න පුළුවන්. ඔය මේක තමයි ඔරිජිනල් එක රොටේට් කරගන්න පුළුවන්. තව ක්‍රොප් කරගන්න පුළුවන් වීඩියෝ එක. ඔය වෙනානේ වීඩියෝ එක ක්‍රොප් කරගන්න පුළුවන්. ඔය ඕන ගානක වීඩියෝ එක ක්‍රොප් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොඳ ඔෆ්ලයින් වීඩියෝ එඩිටර් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. CapCut එකට ඉතින් හරි ඉෆෙක්ට් එහෙම පොඩ්ඩක් අඩුයි. මේ ඉෆෙක්ට් CapCut එකේ හුඟක් ඉතින් ඉෆෙක්ට් ටෙම්ප්ලේට් තියෙන TikTok එකෙන් ගිහින් ගන්න. ඉතින් ඒවා බෑ. තව ගොඩක් තියෙනවා. මේක විතර නෙමෙයි තියෙන්නේ. බීට් එකේ තියෙනවා, බේසික්ස් කියලා තියෙනවා, මූඩ් එකේ තියෙනවා. ඒවා ගොඩක් තියෙනවා. ඒතකොට මේ CapCut එකේ වගේම තියෙනවා. ඒවා අවුලක් නැහැ. හැබැයි එක දේ වෙයි TikTok එකෙන් ගිහලා ටෙම්ප්ලේට් එක අරන් ෆොටෝ ටික ඇඩ් කරලා එහෙම වීඩියෝ හදන්න බෑ මේකෙන්. CapCut එකේ පුළුවන්. මේකෙන් එහෙම හදන්න බෑ. ඒ වුණාට මේක ඔෆ්ලයින් ඉඳන් හොඳයි. ඒ ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට යූස් කරන්න පුළුවන්. අද වීඩියෝ ඉවරයි. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. දන්න දේවල් තියෙනවා නම් අහන්න.